නාමල් ජනාධිපති වෙන එක කිසිම ජගතෙකුට නවත්තන්න බෑ. Hello learners, welcome back to Newslingo. This is where people learn English through news headlines. Here we go. Even if 1,000 lawsuits are filed, no one in the world can stop Namal from becoming president in 2029. ඉන්දික අනුරුද්ධ මේ ඉන්දික අනුරුද්ධ කියනවා right එයා අපිට කියනවා මොකද්ද even if 1,000 lawsuits even if what කියන අදහසනේ උනත් 1,000 1000 means 1,000 lawsuits කියලා කියන්නේ නඩු 1000ක් filed අපි සාමාන්‍යයෙන් කියන්නේ නඩුවක් නම් ඒක ෆයිල් කරන්නේ lawsuit එකක් එයාව ෆයිල් කරනවා අපි ගිහිල්ලා right lawsuits කියලා කියන්නේ එහෙනම් නඩු වලට එයාලා මොනවද කරන්නේ ෆයිල් කරගන්න නඩුවක් හැමතිස්සෙම ෆයිල් කරන්නේ හරි so filed ඒවා 1000ක් ෆයිල් කරා වුණත් no one in the world ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට මේක අර සිංහලෙන් කියනව නේද කිසිම ජගතෙකුට බෑ කියලා කිසිම ජගතෙකුට බෑ කියන අදහස කියන්න පුළුවන් no one in the world මේවා මේ real life එකේ පාවිච්චි කරන්න පුළුවන් දේවල් right no one in the world can stop බෑ නතර කරන්න නාමල්ව නතර කරන්න බෑ from becoming මේ පත්වෙන එකෙන් from becoming පත්වෙන එකෙන් president right ජනාධිපති බවට පත්වෙන එකෙන් in 2029 මේක හරිය ලස්සනයි අපි අවුරුද්දක් කියව ගන්නකොට ඒක කොහොමද එන්නේ 1996 let's say 1996 මේ වකුරු දෙකින් දෙක කියන්න පුළුවන් මේ ඉලක්කම් දෙකින් දෙක right අපි ගමු 2026 නම් 2026 right 2025 එහෙනම් ගන්න පුළුවන් 2025 හරියම ලේසි එතකොට අවුරුද්දක් ඔයාලට කියා ගන්න 1996 2026 2025 that's how it comes right so let's read this again මේක ආපු සරයක් අපි කියමු even if 1,000 lawsuits are filed no one in the world can stop Namal from becoming president in 2029. ඉන්දික අනුරුද්ධ තමයි මේක කියන්නේ. ඉතින් මේකේ සිංහල අදහස උනේ කොහොමද? නඩු 10 ගාණක් දැම්මත් නාමල් ජනාධිපති වෙන එක කිසිම ජගතෙකුට නවත්තන්න බෑ. කිසිම ජගතෙකුට නාමල් ජනාධිපති වෙන එක නවත්තන්න බෑ. නඩු 10 ගාණක් දැම්මත්. That's the Sinhala meaning, right? ඔය තමයි සිංහල meaning එක. ඕකයි මම කියන්නේ හැමතිස්සෙම මේක හරියම interesting learning English with these politicians මේ politicians like English ඉගෙන ගන්න එක හරියම interesting මොකද එයාලා බොහොම ලස්සන කතන්දර හැමදෙස්සෙම අපිට කියනවා right ඒතර අපිට ඒවා express කරලා practice කරගන්න පුළුවන් so you have the comment section to practice these things මේවා practice කරන්න comment section එක තියෙනවා ඔයාලට see you in the next video